ඊයේ දිනේ සවස් යාමයේ වෙනකොට සුලිකුණාටුවක් වෙලා දිවයිනට ඇතිළු වීමක් වෙලා තියෙනවා. ඒතකොට දැනට මේක ස්ථානගත වෙලා තියෙන්නේ තිරුකුණාමලේ ඉඳන් පහළින් කිලෝමීටර් 50ක් විතර පහළින් නැගෙනහිර වෙරළ ආසන්නයේ තමයි ස්ථානගත වෙලා තියෙන්නේ ගොඩබිම තුලින්. එතකොට මේකේ ගමන් මාර්ගය අපිට පැහැදිලිව පේනවා උතුරු දිශාවට යන්නේ. හැබැයි වයමට බරව. එතකොට අද දිනේ ගත්තත් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුලින් බරව අඳුරු ස්වභාවය තියෙනවා. හැබැයි අධික වර්ෂාපතන තියෙන තැන් තියෙනවා. විශේෂයෙන්ම උතුරු මැද වයඹ උතුරු බස්නාහිර සබරගමු මධ්‍යම වගේ පළාත්වල මිලිමීටර් 200 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව අපි මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතන බොහෝ විට අපේක්ෂා කරනවා බදුල්ල මඩකලපුව තිරිකුණාමලය ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. අනෙක් ප්‍රදේශවල සාමාන්‍ය මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් මේ තත්ත්වය තුල විශේෂයෙන්ම දිවයින තුල තියෙන සුළඟේ වේගයේ වැඩිවීමක් තියෙනවා. මේ සුළඟේ වේගය අපි ගත්තම පැයට කිලෝමීටර් 60-70 දක්වා දිවයින තුල ඇතිවීමක් පෙන්වනවා. මේක දිවයින පුරාම පවතිනවා. ඊට අමතරව දිවයින වටා තියෙන මුහුත් තීරයේ කඩින් කඩ වැසි හුවගේ ගුණ සහිත වැස්පත්යන් නිර්මාණය වෙනවා. හැබැයි ඒ සමගම සුළඟේ වේගයත් පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනෙක් කාරණේ තමයි මුහුදු සීමාව තුල මුහුදු රළේ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සාමාන්‍ය මේක මීටර් 2 සිට මීටර් 4 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ නිසා අපි දීවරහා නායක ප්‍රජාවට පැහැදිලිව කියනවා දිවයින වටා තියෙන මුහුත් තීරවල දීවරහා නායක කටයුතු යෙදීමෙන් වළකින්න කියන ඉල්ලීමත් අපි කරනවා. කෙසේ නමුත් මේ පද්ධතියේ ඊටම හිමින් ගමන් කරන තත්ත්වයක් තමයි පෙන්වන්නේ. කෙසේ නමුත් අද දිනේ වර්ෂාපතන මේ ආකාරයට ඇති කියලා තමයි අපේ අනාවැක්කන්නේ තුල තියෙන්නේ. සාමාන්‍ය 29 විතර වගේ එනකොට මේ පද්ධතිය ටිකක් හිමින් යන හින්දා දකුණු පළාතේ සාමාන්‍යයෙන් ගාල්ල මාතර හම්බන්තොට වගේ පැතිවල වැසි තත්ත්වයේ ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නනවා. ඒ අඩු වුණාට දිවයින තුල තියෙන වර්ෂාපතනයේ 29 වෙනිදා අනෙක් ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු පළාතේ උතුරු මැද ඒ වගේ පැතිවල එහෙම ලොකු අඩුවීමක් වෙන්නේ නැහැ. ප්‍රමාණාත්මක අඩුවීමක් වීමේ හැකියාවක් තියෙනවා. මොකද හේතුව මේ පද්ධතිය තවදුරටත් එම කාලයේදී ඒ කියන්නේ 29 30 කියන දවස්වලත් දිවයිනට බලපෑම් ඇති කරන නිසා ඊයේ දිනේ අධික වර්ෂාපතනයක් දිවයින තුල ඇති වුණා. විශේෂයෙන්ම මතක් කරනම් 361ක් වවුනියාව ප්‍රදේශෙනුත් මුලතිවල 313ක් වගේ ප්‍රදේශවලින් ඉල්ල තියෙනවා. ඊට අමතරව 200 150 ඒ වගේ වට්ටම් හැමතැනම දිවයින පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා.